රුපියල් 800ක ඔෆර් එකක් හම්බුණා. ඉතින් ඒ සුවඳ නම් මාර විදියට එනවා. කෙලත් ගිලෙන මට්ටමට මේකෙට චිකන් තියෙනවා, මෙතන සොසේජ් තියෙනවා, මේ සොසේජ් එහෙම තියෙනවා. හයි කොහොමද ඉතින් ඔන්න අද ගෙනත් තියෙනවා ඔයගොල්ලොත් එක රස බලන්න තායි රයිස් එකක්. ඉතින් මෙන්න මේ විදියට මම තායි රයිස් එකක් ගෙන්නන් තියෙනවා. ඉතින් ගත්තේ කොහෙන්ද, ගාන කොහොමද, ඒ දේවල් මම කියන්න. ඒ වගේම තමයි අපි මෙන්න මේ විදියට පෙප්සි එකකුත් ගෙනත් තියෙනවා. තායි රයිස් එකත් එක්ක රස බලන්න. ඉතින් ගාන මම කතා කරන්න සහ ගත්ත තැනත් කතා කරන්න. අපි ඔක්කොටම කලින් වැඩි කතා නැතුව කෑම එක අන්පැක් කරගෙන බලමු. කොහොමද මේ කෑම එක, මොනවද අඩංගු දේවල්, ඇත්තටම රසද, ඒ වගේ දේවල් තමයි අපි බලන්න ඕනේ. ඉතින් අද නිකන් මේසෙට තමයි දිගර ගන්න තියෙන්නේ. මේ ප්ලේට් එකක් ගන්න බැරුව ගියා. හරි කොහොම හරි මේක අපි දිගරගමු වෙන්නේ කතා නැතුව. ඉතින් මෙන්න මේ විදියට වැස්ස හින්දා මම ඌබේ එකෙන් ගෙන්න ගත්තේ. ඉතින් ඒක හින්දා ඌබේ එකේ ස්ටික් එක මේ විදියට ගලවලා මෙන්න මේ විදියට මම රබර් බෑන්ඩ් එකත් අයින් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට මම ඕපන් කරගන්නවා. ඔයගොල්ලෝගේ ලේසියට මම මේ පැත්තට පෙන්නන්නම්. ඔයගොල්ලන්ට හරියට පේන්න ඕනේ හින්දා මේ විදියට බලා ගන්න පුළුවන්. මෙන්න මේව තමයි අපිට ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕපන් කරපු ගමන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට කොච්චර වැස්සගෙන ආවත් දුම යනවා. ඉතින් දුම නම් ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. කොහොම හරි මෙතන බලා ගන්න පුළුවන් සොසේජ් පේන්න තියෙනවා, චිකන් පේන්න තියෙනවා, කැරට්, අපිට මාළු මිරිස් පේන්න තියෙනවා, සහ බාස්මති හාලෙන් හරි ගස්සලා තියෙන්නේ, ලූණු කොළ පේන්න තියෙනවා, චිලි පේස්ට් එකක් වෙනම තියෙනවා. ඉතින් සුවඳ නම් මාර විදියට එනවා. කෙලත් ගිලෙන මට්ටමට මේකේ සුවඳ එනවා. ඉතින් වැඩි කතා කර ඉන්න බෑ. අපිට මේකේ රස බලන්න තමයි තියෙන්නේ. අපි වැඩි කතා නැතුව රස බලමු. මම මේක එළියට අරන් ඉන්න. ලන්ච් ෂීට් කොලෙත් එක බිමින් තියන්න තමයි වෙන්නේ. කරන්න දෙයක් නැහැ. කොහොම හරි අපිට මේකේ රසනේ බලන්න ඕනේ. තියෙන විදිය නෙවෙයිනේ. අපි රස බලමු. ඉතින් මෙන්න මේ විදියට මම ලන්ච් ෂීට් එක බිමට එලාගෙන තියෙනවා මේසෙට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට බලන තැන මොනවා හරි අයිටම් අපිට තියෙනවා. මේ විදියට චිකන් තියෙනවා, මෙතන සොසේජ් තියෙනවා, මේ සොසේජ් එහෙම තියෙනවා, මේ චිකන් අපිට මෙතනදී ඉස්සු බලා ගන්න පුළුවන්. මේත් අපිට සොසේජ් වර්ග, චිකන් වර්ග අපිට මේ විදියට අපි වෙන් කරගත්තොත් එහෙම අපිට මෙන්න මේ විදියට වෙන් කරගන්න පුළුවන්. මම බලා ගන්නම් මේ අයිටම්ස් ටික වෙන් කරගන්න. ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන හින්දා මෙන්න මේ විදියට තව මෙහි ගත්තොත් එහෙම මේ හිස්ව එහෙම මෙහි දුවනවා. ඉතින් මෙහි තවත් තියෙනවා මේ මෙන්න මෙහි. ඉතින් බලා ගන්න පුළුවන් බලන තැන චිකන්, සොසේජ්, තව මොනවා හරි මීට් අයිටම් එකක් තියෙනවා. මම හිතන්නේ මාළු මොනවා හරි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් මේ විදියට අපිට ගොඩක් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් මේ. ඉතින් මම හිතන්නේ මේ තායි රයිස් එක ගත්තොත් එහෙම තායි රයිස් එකෙන් ලොකු ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේ විදියට මීට් අයිටම්ස් තමයි. ඒ කියන්නේ සොසේජ්, තව මස් මොන හරි වර්ගයක් තියෙනවා, චිකන් වලට අමතරව මාළු හරි මොන හරි එක මට හරියටම දන්නේ නැහැ. ඉස්සෝ ඒ වගේ දේවල් තියෙනවා. හොඳට මේ විදියට සෝස් එහෙම දාලා හොඳට සුවඳට හරි ගස්සලා තියෙනවා. බලා ගන්න පුළුවන්. හරි වැඩි කතා නැතුව ඔයගොල්ලෝ බලන් ඉන්නවා වගේ අපි එහෙනම් රස බලමු. ඉතින් මේ මට පෙප්සි එකටයි සහ මේ තායි රයිස් එකටයි දෙකටම ගියේ රුපියල් 1258යි. ඉතින් ඒක උනේ කොහොමද කියන්නම් මම ඌබර් හරහා ගෙන්න ගත්තා. එතකොට ඌබර් එකෙන් ගෙන්න ගද්දි මේ දෙකේ ප්‍රයිස් එක මම වෙනම කියන්නම් ඔයගොල්ලොන්ට. තායි රයිස් එක ඌබර් එකේ බෙන්නලා තියෙන විදිහට 1782යි. ඒ වගේම තමයි අපිට පෙප්සි එකත් 270 ගාණක් වුණා. ඉතින් ඌබර් එකේ රුපියල් 2000ට වඩා පර්චේස් කරද්දි අපි මොන හරි මිලට ගද්දි අපිට සාමාන්‍යයෙන් රුපියල් 800ක ඔෆර් එකක් හම්බුණා. ඉතින් ඒ ඔෆර් එකත් එක තමයි අපිට 1200 ගාණක් වුණේ. ඉතින් ඒකත් මතක් කරේ විශේෂයෙන්ම මේ රයිස් එක විතරක් අපි මයි බර්ගර් එකට ගිහින් ගන්න යනවා නම් ඉතින් ගත්තේ මයි බර්ගර් ෆැමිලි රෙස්ටෝරන්ට් එකේ මෙන්න මේ විදියට අනුරාධපුර තියෙන්නේ. සහ මේගොල්ලොන්ගේ තව තැන් කිහිපයක මම දැකලා තියෙනවා. ඒක හරියට මම කියන්න දන්නේ කොහෙද තියෙන්නේ කියලා. මම හිතන්නේ මාතලේ පැත්තේ හරි කොහේ හරි මම දැක්ක. හරියට මම කියන්න දන්නේ නැහැ. නිවැරදිද දන්නේ නැහැ. එහෙම වුණොත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගොල්ලන්ට දාලා තියන්නම්. තව කොහෙද මේක තියෙන්නේ කියලා. කොහොම හරි මයි බර්ගර් ෆැමිලි රෙස්ටෝරන්ට් එකෙන් තමයි මම ගෙන්න ගත්තේ. 1700 ගාණක් වුණා මෙන්න මේ තායි රයිස් එක. අපි රෙස්ටෝරන්ට් එකට ගිහින් ගන්න ඕනේ 1500 ගාණක් වගේ තමයි මම හිතන්නේ අපිට හම්බෙන්නේ. හරි කොහොම හරි මම ගෙන්න ගත්තේ වැස්ස හින්දා ඌබර් එකේ. අපි වැඩි කතා නැතුව එන රස බලමු දැන්. මම අතින් තමයි රස බලන්නේ. හැන්දගෙන ආවේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ හින්දා මෙන්න මේ විදියට අපි මුලින්ම සොසේජ් කෑල්ලක් try කරමු මේ විදියට.
මාරම රහයි චිකන් කෑල්ල try කරන්න මෙන්න. චිකන් එකත් මාරම රහයි. ඊට පස්සේ මේ item එක ගැන මොකද කියලා දන්නේ නැහැ. මාළු වෙන්න ඕනේ. හරියටම දන්නේ නැහැ මොකක් හරි. ඒක හොඳටම තියෙනවා. අපි තව ඉස්සෙකුත් ඉන්නවා. ඉස්සත් try කරමු. කියන්න කිසිම අවුලක් නැහැ. මේගොල්ලෝ ඇඩ් කරලා තියෙන සෝස් එකේ ඉඳලා හොඳටම ඇඩ් කරලා තියෙනවා. ඉතින් වෙන තැන් වලින් තායි රයිස් try කරලා තියෙන ඒ වුණාට මෙච්චර රසක් ඒ තායි රයිස් වල මට නම් හම්බෙලා නැහැ. මේකේ තමයි හොඳටම තියෙන්නේ. සහ මේගොල්ලෝ chili paste එකක් දීලා තිබ්බ එක මේ තියෙන්නේ. මේකෙත් මාරම හත් තියෙනවා මේ chili paste එකේ. කන්න කලින් කියන්නේ කොහොමද කියලා බලන්න ඇති. ගොඩක් වෙලාවට මම try කරන තරම් මේක. ඒකින්ද ඒ රස කියන්න පුළුවන්. හරි අපි සම්පූර්ණ මේ තායි රයිස් එකම try කරලා බලමු දැන්. බත් එකත් මාරම විදියට රහයි. මේ දැල්ලොත් ඉන්නවා. අපි ඒකනොත් කැලක් කලා බලමු. ඒකත් මරු. ඔක්කොමත් එක්ක මම ඔන්න try කරන්න යන්නේ. ඒක නම් මාරම රහයි. ඔයාලට අනුරාධපුර ආවට ගෙනින්න අනිවාර්යෙන් try කරලා බලන්න පුළුවන්. මම හිතන්නේ අනුරාධපුර ගොඩක් කට්ටිය දැනට try කරලා ඇත්තේ my burger එකේ. ඉතින් තාම try කරලා නැත්නම් try කරන්න සහ එන කට්ටිය ඉන්නවා නම් ඒ try කරන්න. මේ මුදල් ගෙවා ප්‍රචාරය කරනවත් දැන්නීමක් නෙවෙයි. මගේ රසත් එක්ක තැන හොඳ හින්දා මම ඔයගොල්ලන්ට recommend කරන්නේ. හරි. මේ කැරට් එහෙම මාළු මිරිස් එහෙම අර ලොකුවට අපිට දාලා තියෙනවා. මෙහෙම chili paste එක කැට් කරගෙන බලමු. sausage ඒගොල්ලෝ sausage එක නම් මාරු බෑ. වර්ගෙ මොකක්ද දන්නේ නැහැ. ඒක රසට තියෙනවා. ඔයගොල්ලෝ මම ඉස්සෙල්ලා වෙන් කරන්න බැරුව ගියානේ මේ විදිහට වෙන් කරලා පෙන්නන්න. මෙතන වෙන් කරන්න. පැත්තක් හරි ගස්සන්න සොසේජ් වර්ගයි මේ විදියට අයිටම්ස් ටික එකතු කරන්න. රුපියල් 1700 ගානට නම් ඇත්තටම ලාභයි මේක. කියන්න කිසිම වැරද්දක් නැහැ. මොකද සමහර තැන්වල නිකන් අපි normal rice එකක් ගන්න ගියාමත් 1700යි ඒ වගේ ගණන් වෙනවා. අපිට මේ වගේ meat item කිසිම දෙයක් හොයන්නත් නැහැ. chicken ටිකක් විතරක් දාලා තියෙනවා.
හරි මෙන්න මේ විදිහට භාගයට භාගයක් අපිට බලා ගන්න පුළුවන්. chicken, sausage, isso ඒ වගේ දේවල් අපිට භාගයට භාගයක් බලා ගන්න පුළුවන්. ඊටු ටික අපිට price බලා ගන්න පුළුවන්. හරි අපි වැඩි කතා නැතුව තව ටිකක් රස බලමු. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේකේ හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති. මම ප්‍රයිස් එක කිව්වා, ගත්ත තැන කිව්වා සහ ඔයගොල්ලන්ට අඩංගු දේවල් ගැන හොඳ විස්තරයක් කරා. ඉතින් රසත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේ ටික තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් අනුරාධපුර අපට කෙනෙක් හරි ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් හරි අනිවාර්යෙන් වෙනවා නම් try කරලා බලන්න ඕන තැනක් තමයි මේ my burger එක. ඉතින් මම recommend කරනවට ඇවිල්ලා try කරලා බලන්න මේක උණගේ කෑම මාරම හොඳයි මාර පිරිසිදුයි සහ ඒ ගානේ විදියට මේගොල්ලෝ හොඳ සාධාරණයක් කරලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් ඔයාලට ඉස්සරහට ගේන්න ඕනේ මොන වගේ වීඩියෝද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මාර්ගෙන් කියලා යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට මේට වඩා ගොඩක් වෙනස් වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්සරහට. ඉතින් ඒකත් එක්ක channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ හම්බෙමු. ගිහින් හැමෝටම සුබ දවසක්. ජය වේවා.